ඔන්න අද ක්‍රිමිනල් ලෝ වල 4 වෙනි කුප්පිය තමයි මම මේ කරන්නේ. එතකොට මම අද තෝරගත්ත චූස් කරපු ටොපික් එක තමයි ජෙනරල් ඩිෆෙන්සස්. අපි කියනවා සාමාන්‍ය ව්‍යාතිරේක කියලා. ඉතින් ඔයාලඟ පීනල් කෝඩ් එක තියෙනවා නම් අරගෙන බලන්න. පීනල් කෝඩ් එකේ chapter 4. පීනල් කෝඩ් එකේ chapter 4 වල section 69 වල ඉඳලා section 99 වෙනකම්ම තියෙන්නේ. section 69 ඉඳලා section 99. ඒ කියන්නේ 69 වෙනි වගන්තියේ ඉඳලා 99 වෙනි වගන්තිය වෙනකම් අපිට තියෙන්නේ සාමාන්‍ය ව්‍යාතිරේක. chapter 4 යටතේ heading එක තියෙනවා general exceptions කියලා. මොනවද මේ සාමාන්‍ය ව්‍යාතිරේක කියන්නේ? එතකොට අපිට මගේ ළඟ නෝට් එක තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. ඔයා කොලෙජ් එකේ කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ නම්බර් එක ඇති. නැත්නම් මගේ සෝෂල් මීඩියා වල හරි access මේ මගේ සෝෂල් මීඩියා වල හරි වලින් හරි contact කරගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. මේ නෝට් එක general defenses මේ ගිය අවුරුද්දේ අපිට හම්බුණා. මේ තියෙන්නේ නෝට් එක. general defenses වල. එතකොට එතන යම්කිසි ප්‍රමාණයක් අපිට cover වෙන්න ඕනේ අනිවාර්යෙන්ම මේ ඒප්‍රිල් exam එකට. හරි. මොනවද general defenses කියන්නේ? මොනවාද සාමාන්‍ය ව්‍යාතිරේක කියන්නේ කියන එකට කලින් අපි මේකට එන path එක clear කරගමු. base එක පදනම හරියට දාගමු. අපි දන්නවා මම criminal law basics වල ඒ වීඩියෝ එකෙත් කතා කරා. අපිට ශ්‍රී ලංකාවේ තියෙන අපරාධ නීතිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාපිතයි. ස්ටැටියුටරි කියලා මම කිව්වනේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මොකක් හරි තැනක නීතිය සඳහන් වෙනවා. ඒ නීතිය සඳහන් වෙන්නේ නීතියෙන්මයි. ඒ කියන්නේ මේ ජජ්මන්ට් ලෝ වලින් ක්‍රිමිනල් ලෝ එක හැදෙන්නේ නැහැ ලංකාවේ. ඒක මම කලින් කතා කරා. එතකොට දැන් මේ penal code එක කියන්නේ it's one of the main sources of criminal law in Sri Lanka. ලංකාවේ තියෙන අපරාධ නීතියේ එක්තරා ප්‍රධාන මූලාශ්‍රයක් තමයි මේ penal code එක කියන්නේ. මූලාශ්‍ර මම කලින් අර වීඩියෝ එකේ මේ බේසික්ස් වීඩියෝ එකේ මූලාශ්‍ර කීපයකුත් සඳහන් කළා. එතකොට මේ පීනල් කෝඩ් එකේ මේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන සියලුම අපරාධයන් මේ දණ්ඩ නීති සංග්‍රහයේම තියෙන සාමාන්‍ය ව්‍යාතිරේක වලට යටත් කියන එක මොන මතක තියාගන්න. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන සියලුම අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන සාමාන්‍ය ව්‍යාතිරේක වලට යටත් කියන එක තමයි අපිට මුලින්ම අපි දැනගන්න ඕන. මේ තියෙන්නේ all offences are subjected to the operation of the general exception from the criminal liability incorporated in chapter 4 of the penal code. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන සියලුම අපරාධ යටත් වෙනවා. ඒ කියන්නේ අදාළ වෙනවා දණ්ඩ නීති සංග්‍රහයේම chapter 4 වල තියෙන සාමාන්‍ය ව්‍යාතිරේක general exceptions වලට. හරි. දැන් අපි බලමු මොකක්ද මේ සාමාන්‍ය ව්‍යාතිරේක කියන එකෙන් අදහස් කරන්නේ. What is meant by general exceptions? අපි බලමු මොකක්ද meaning එක කියලා. එතකොට ටියුට් එකේ තියෙනවා the law offers certain defenses that exculpate criminal liability. ඒ කියන්නේ අපරාධමය වගකීම බැහැර කරන අපරාධ වගකීම බැහැර කරන මොනවද ඒවට කියන්නේ මේ ව්‍යාතිරේකයන් තියෙනවා නීතියේ. These defenses are based on the premise that though the person committed the offence he cannot be held liable. එතකොට සාමාන්‍ය ව්‍යාතිරේක කියන්නේ අත්තට මොකක්ද? යම් පුද්ගලයෙක් විසින් යම් ආකාරයේ අපරාධයක් සිදු වෙලා තිබෙනවා වුණත් එම පුද්ගලයා එම අපරාධයට වග කිව යුතු නොමැති අවස්ථා. When a particular person has committed a particular crime, even though that person has committed that particular crime, that person is not held liable for that crime if the act is coming under these general defenses. එම පුද්ගලයා විසින් කරන ලද අපරාධමය ක්‍රියාව මෙම සාමාන්‍ය ව්‍යාතිරේක අතරට වැටෙනවා නම් අතරට අදාළ වෙනවා නම් එම පුද්ගලයා විසින් කරන ලද ක්‍රියාවට අපරාධමය ක්‍රියාවට වග කිව යුතු නොවේ. සරලවම ඔක තමයි තේරුම. මම හිතනවා ක්ලියර් ඇති කියලා. එතකොට මේ ඩිෆෙන්සස් අපි කොටස් දෙකක් යටතේ කියන්නේ headings දෙකක් යටතේ ඉගෙන ගන්නවා. These defenses are generally classified under two headings.
පළවෙනි එක affirmative defenses, දෙවෙනි එක negating defenses. affirmative defenses සමාන කරලා තියෙනවා justifiable acts වලට. මේ affirmative defenses justifiable acts වලට සමාන කරලා තියෙනවා. මෙතන negating defenses excusable acts වලට සමාන කරලා තියෙනවා. හරි. එතනින් අපිට ලොකු අදහසක් ගන්න බෑ. එතකොට අපි බලමු මේවා යට තියෙන්නේ මොනවද කියලා. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන්. negating defenses නැත්නම් අපි කියනවා excusable acts. දැන් අපිට මේ වචනෙන් හිතන්න පුළුවන් excusable act එකක් කියන්නේ මොකද්ද? අර නීතියෙන් excuse කරන තැන. සරලව මෙහෙම හිතන්න. එතකොට මේ excusable acts නැත්නම් negating defenses යටතේ අපිට තියෙනවා mistake of fact, accident, infancy, insanity, intoxication. ඔන්න පහක් තියෙනවා. affirmative defenses නැත්නම් අපි කියනවා justified acts. අර නිකන් සාධාරණීකරණය කරන acts. එහෙම හිතන්න. සාධාරණීකරණය කරන ක්‍රියා. එතන තියෙනවා judicial act, necessity, consent, duress, communication, private defense, trifles කියලා එතන ඒ කීපය තියෙනවා. දැනට ඔහම සාමාන්‍ය විදිහට ඔලුවට දාගන්න. අපි ඉස්සරහට බලමු මොකද්ද වෙනස. හරි. දැන් ඕවයින් negating defenses, affirmative defenses කියලා මම කොහෙවත් දැකලා නෑ. මේ පැහැදිලි කරන්නවත්, differentiate කරන්නවත් තියෙනවා. හැබැයි ඉතින් එහෙම දෙන්නේ නැති වෙයි කියන්නත් බෑ. ඔයගොල්ලෝ පොඩ්ඩක් deeply බලන්න search කරලා මේ ඔයාලා ළඟ note එකක් තියෙනවා නම් මොකක්ද වෙනස කියලා අපි උදාහරණ වලින් වෙනස තේරුම් ගන්න මම තේරුම් ගත්ත එහෙම. ඒවා යටතේ තියෙන sub headings වලින් තමයි මේ දෙන්නගේ වෙනස තේරුම් ගත්තේ. දැන් negating defenses වල අපිට තිබ්බ mistake of fact කියලා එකක්. නේද? mistake of fact. මේ mistake of fact කියන එක මොකක්ද? mistake of fact කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේක ඇත්තටම erroneous mental condition එකක්. ඒ කියන්නේ අර මානසික ව්‍යාකූල බව නිසා සිදුවන අවස්ථාවක්. මානසික ව්‍යාකූල තත්ත්වයක් නිසා සිදුවන දෙයක්. It consists an unconsciousness, ignorance or forgetfulness of a fact. ඒ කියන්නේ අර නිකන් unconsciousness එක නැත්තම් ignorance එක, forgetfulness එක අමතක වීම නැත්තම් ignore කිරීම, ignore කරනවා, නොසලකා හැරලා ඉන්නවා. ඒ වගේ erroneous mental condition එකක් හින්දා තමයි මෙහෙම වෙන්නේ. මානසික ව්‍යාකූල බවක් නිසා, මානසික වෙන දෙයක් නිසා තමයි මේක මානසිකව සිදුවන ව්‍යාකූල භාවයක් නිසා ප්‍රතිඵලයක් විදිහට සිදුවන ක්‍රියාවක්. එතකොට මේ penal code එකේ under the penal code mistake must be one of the fact and not of law. දණ්ඩ නීති සංග්‍රහය යටතේ mistake of fact කියන එක තමයි සාමාන්‍ය ව්‍යාතිරේකයක් යටතට තියෙන එක. mistake of law වෙන්නේ නැහැ. ඒ කියන්නේ mistake of law කියන්නේ මොකද දන්නවද? mistake of law කියන්නේ දැන් mistake of fact කියන්නේ අපි කියවනේ මානසික ව්‍යාකූල භාවයක් හින්දා සිදුවන ක්‍රියාවක්. අමතක වෙලා මෙහෙම දෙයක් තියෙනවා කියන එක අමතක වෙලා නැත්තම් නොසලකා හරිලා එහෙම. mistake of law කියලා කියන්නේ පුද්ගලයෙක්ට කියන්න බෑ අනේ මම මේ නීතිය දන්නේ නැහැ ඒ හින්දා මේ මං වැරද්දක් කරලා නැහැ. අපේ රටේ සාමාන්‍යයෙන් නීතිය අපි assumption එකක් තියෙනවා. රටේ නීතිය උපකල්පනයක් තියෙනවා. සියලුම පුද්ගලයන් නීතිය දන්නවා. කියන්නේ දැනගෙන ඉන්න අවශ්‍ය දේවල් නීතිය දන්නවා කියන එක සාමාන්‍යයෙන් ඒක උපකල්පනයක්. right? එතකොට මේ mistake of law is not mistake of fact. නීතිය mistake of law එක mistake of fact එකක් වෙන්නේ නැහැ. A person who is unaware of the law cannot escape the liability for violating that law because that person is unaware of the law. නීතිය නොදැන සිටීම නිසා මම විසින් දැන් මිනිස්සෙක් ඔන්න නීතියක් කඩ කරලා තියෙනවා. එතකොට මේ මනුස්සයට කියන්න බෑ අනේ මම මේ නීතිය දන්නේ නෑනේ. දන්නේ නැති හින්දා තමයි මගේ අතින් මේක කඩ උනේ. එහෙම කියන්න බෑ. මනුස්සෙක්ට කියන්න පුළුවන් මේ දැන් සුදු ඉර අපි ඉස්සර නම් තිබෙක හයිර දැන් තියෙන සුදු ඉරනේ. අපි පාර මාරු වෙන්න ඕන හරිනම් පාර මාරු වෙන්න ඕන එක පැත්තකින් තව පැත්තකට සුදු ඉරේ. එතන මනුස්සයෙක්ට කියන්න බෑ අනේ වෙන තැනකින් පාර පැනලා පොලිසියෙන් අල්ලගත්තට පස්සේ කියන්න බෑ
අනේ මම දන්නේ නැහනේ සුදු හිරෙන් තමයි පාර පනින්න ඕනේ කියලා. ඒක හැම රටේ හැම සාමාන්‍ය පුද්ගලයෙක්ම දන්න දෙයක් නෙනේ. ඒ වගේ අර තියෙන්නේ අපි හැම මිනිස්සෙක්ම දැනගත යුතුම දේවල්. අනේ ඒ වගේ දෙයක් දන්නේ නැහැ කියලා ඒක වයලේට් වුණාට පස්සේ කියන්න බෑ. අනේ මං දන්නේ නැති නිසා මේක කඩ වුණා. නෝට් එකේ දාලා තියෙන මේන්ම ඒ කියන්නේ අර ප්‍රධානම අපිට මේක තේරුම් ගන්නත් උදව් වෙන ප්‍රධානම කේස් ලෝ එක තමයි DPP versus Morgan and others. මෙතන ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම මිනිස්සෙක්ව රඳවාගෙන ඉද්දී එයාට මෙහෙම වද දීලා මෙහෙම මරන්න පුළුවන්ද කියන ගැටලුව. මනුෂ්‍ය ඝාතනයක් කරන්න පුළුවන්ද කියන ගැටලුව. එතකොට මෙතනදී ආපු අධිකරණයේ විසින් ආපු ගැටලුව තමයි lawfulness of the order given by the coordinating officer. අර ඉහළ නිලධාරියා විසින් දෙන ලද අන නීතිගරුකද? ඒ කියන්නේ නීතියෙන් හරිද යාය කරලා දෙන්නේ කියන එක. සහ මෙයා මේ පිළිපැදලා තියෙන දේ හරිද? එතන නිගමනයකට යන අධිකරණයේ විසින් නැහැ. මේක වැරදි. එහෙම දැන් ඕනම පහළ නිලධාරියෙක්ට ඉහළ නිලධාරියෙක් විසින් දෙන ලද අන වැරදි. මේක අයුක්ති සහගතයි කියලා තේරෙනවා නම් එයාට ඒක ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. දැන් මේ කියන ස්ත්‍රියව පාරේ නිරුවත් කරලා ඇවිද්දවලා අර කතාවටත් කියනවා ඒ කාලේ කතරගම දෙවියෝ ඇස් වහගෙනත් දන්නේ නැහැ හිටියේ කියලා කියනවා. සමහර මිනිස්සු. මොකද ඔක කතරගම ඒ ආසන්නයේම තමයි වෙලා තියෙන්නේ. මේ ස්ත්‍රියක්ව නිරුවත් කරලා රඳවාගෙන තියපු කෙනෙක්ව නිරුවත් කරලා එයාව නිරුවත් කරලා ඇවිද්දවලා ප්ලෙෂර් එකක් අරගෙන තියෙන. ඉතින් ඔන්න ඔය කියන විදිහට මේ විජය සූරිය versus the state කියන එක දැන් ඔයාලට පැහැදිලි වෙනවා. අර 69 වලට එන්නේ නැහැ. 69 වෙනි ව්‍යාපෘතියකට එන්නේ නැහැ. මොකද මෙයා මේ හොඳ චේතනාවෙන්ද දැන් ওই දෙන්නම ඉහළ නිලධාරියයි ඉහළ නිලධාරියා දෙන ලද අන හොඳ චේතනාවෙන් දුන්න එකක්ද? නීතියෙන් කරන්න ඕන දෙයක්ද එයා කරේ? නෑනේ. පහළ නිලධාරියා කරපු දේ ඇයි එයාට කොණ්ඩක් තිබ්බේ නැද්ද මට මේ දේ කරන්න බෑ කියලා එයාට ඒක මේ නොකර ඉන්න? සරලවම එහෙම තේරුම් ගන්න. පේපර් එකට අදාළ විදිහට මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තොත් තමයි අපිට ලියන්න පුළුවන්. ඩවුට්ස් තියාගන්න එපා. Tamanට තේරෙන විදිහට ඒක ඔලුවට දාගන්න. මේ තියෙන්නේ can have no application when a person obeys an order which is manifestly and obviously illegal. මේ කියන 69 වෙනි වගන්තිය සාමාන්‍ය ව්‍යාපෘතියක යටතේ තියෙන මේ 69 වෙනි වගන්තිය අදාළ වෙන්නේ නැහැ obviously illegal and which is manifestly. මෙච්චරටම මේ නීති විරෝධී දෙයකට ඒක අදාළ වෙන්නේ නැහැ. superior officer දෙන order එක ක්‍රියාත්මක කරන්න මේ පහළ officer. හරිද? එතකොට general defenses වල ඇත්තටම අපිට මේ කතා කරන්න තියෙන්නේ වැඩියෙන්ම mistake of law එකයි mistake of fact එකයි. දැන් මම මේ mistake of fact එක briefly කතා කරානේ. මම කිව්වා mistake of law කියන එක සාමාන්‍යයෙන් නීතියේ excuse කරන තැනක් නෙමෙයි. ඒක අර excuse කරන්නේ නැහැ අත්තරදීමක් ඒ වගේ අපිට ගන්න බෑ. ඒක excuse කරන්නේ නැහැ වචනෙන්ම ගන්න. හැබැයි දැන් මම කිව්වේ සාමාන්‍යයෙන් ගන්න නැහැ. හැබැයි limited circumstances හරිම සීමිත අවස්ථා වගේක් තියෙනවා එහෙම ගන්න. සීමිත අවස්ථා වගේක් තියෙනවා නීතියේදී සාමාන්‍ය ව්‍යාපෘතියක යටතේ ඒකට බුරුලක් දෙන. අපි බලමු මොනවද මේ කියලා. Especially mistake of law can be used as a defense in 4 limited circumstances. 4 අවස්ථා සීමිත අවස්ථා 4කදී විතරයි මේ mistake of law කියන එක යටතේ මිනිස්සෙක්ට නීතියෙන් බේරෙන්න පුළුවන් අපරාධයක් කරලා. හරියටම එහෙම තමයි. ඒ විදිහට ඔලුවට ගන්න. පළවෙනි එක when the law has not been published. නීතිය හදලා තියෙන්නේ. හැබැයි ඒ නීතිය publish කරලා නැහැ. ඒක හරියට publish කරලා නැහැ. හරියට මිනිස්සු අතරට ගිහිල්ලා නැහැ නෙමෙයි. මේ නීතිය හරියට නීතියක් ලෙස සඳහන් කරලා නැහැ තාම. හිතන්නකෝ අර නීතියක් දැන් අපි දන්නවනේ මේ අපි legal drafting statutory interpretation ඒ subject එකේ අපි කතා කරන්නේ නීතියක් වෙන තැනට අපි යම්කිසි මොකක් හරි දෙයක් නීතියක් කියලා එන තැනට වෙනකම්ම procedure එකක් තියෙනවනේ. අන්න ඒ procedure එකේ කොහේ හරි තාම මේක ඉන්නේ. තාම මේ නීතිය හරියට publish වෙලා නැහැ. right? දෙවෙනි එක when the defendant relied upon a law or statute that was later overturned or deemed unconstitutional. යම් කිසි දැන් මේ කියන පුද්ගලයා මේ defendant මෙම සැකකරු විසින්
අදාළ කරගෙන තියෙන්නේ පසු කාලීනව වෙනස් කරන ලද හෝ අයින් කරන ලද, ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල නැහැ කියලා වෙනස් කරපු හරි අයින් කරපු හරි නීතියක් මත තමයි මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ. පෙර තිබ්බ නීතියක් මත. දැන් මේ නීතිය නැහැ. එතකොට තුන්වෙනි එක, when the defendant relied upon a judicial decision that was later overruled. මේ කියන පුද්ගලයා චූදිතයා විසින් ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ, යා මේ වැඩේ කරලා තියෙන්නේ මේක අපරාධයක් නෙමෙයි කියලා හිතලා කලින් දීලා තියෙන නඩු තීන්දුවක් අනුව. හැබැයි ඒ නඩු තීන්දුව පසු කාලීනව අදි තීන්දුවක් වෙලා, ඒ නඩු තීන්දුව පසු කාලීනව වෙනස් වෙලා අදි මේ තීන්දුවක් දීලා තියෙනවා. ඒක ඕවර්රූල් කරලා තියෙනවා. යා ඒක දන්නේ නැහැ. හතරවෙනි එක, when the defendant relied upon an interpretation by an applicable official. නීතියේ මේ අර්ථ නිරූපණය වෙනස් වුණ තැනකදී එයා ඒ අර්ථ නිරූපණය තමයි අදාළ කරගෙන තියෙන්නේ. එහෙම හිතන්න. when the defendant relied upon an interpretation by an applicable official. applicable official කෙනෙක් කරපු interpretation එක, එයා අර්ථ නිරූපණය වැරදියට කරලා තියෙන්නේ. එයා අර්ථ නිරූපණය මත තමයි රඳා පවතලා ඒ වැඩේ කරලා තියෙන්නේ. එතකොට මේ කියන ලිමිටඩ් සීමිත අවස්ථා 4දී විතරයි ඔහු හෝ ඇය විසින් mistake of law කියන එක යටතේ අපරාධයක් කරලා බේරෙන්න පුළුවන්. හරි. එතකොට ඔය ටික තමයි අපිට general defenses වල මේ අර වැඩියෙන්ම කතා කරන ටික. negating defenses වල excusable acts, අර excuse කරන acts වල ඔන්න තව එකක්. දැන් මම කිව්වා excuse කරන acts වල එකක් තමයි mistake of fact. ඊළඟ එක දෙවෙනි එක විදිහට මම ගන්නවා defense of insanity. හරිද? එතකොට මේ defense of insanity කියන එක මේ කියන්නේ යම් පුද්ගලයෙක් යම් අපරාධයක් සිදු කරන අවස්ථාවේදී එම පුද්ගලයා unsoundness of mind, සිහිය, අර කියන්නේ සිහිය නෙමෙයි, එයාගේ මනස විකෘති වෙලා තියෙන අවස්ථාවක්, තේරුම් ගත නොහැකි අවස්ථාවක ඉද්දී එයාට ඒ කරපු වැඩේ, Taman විසින් සිදු කරන ලද ක්‍රියාව වැරදි කියන එක නොදැන එයා ඒ වැඩේ කරනවා. අර සමහර මිනිස්සුන්ට ඇත්තටම අපි නිකම් වචනට කියනවා පිස්සු කියලා. එහෙම නෙමෙයි. අර පුද්ගලයන්ගේ අපි එක එක මානසික මට්ටම් වලට, දැන් අපි සාමාන්‍යයෙන් අපි මිනිස්සු ගත්තාම අපේ එක එක මානසික මට්ටම් වලට අපි එනවනේ. එතකොට සමහර අවස්ථාවන් වලදී අපි අපේ සිහිය සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. මම මේ මොකද්ද කරන්න කියන එක දන්නේම නැති තැනට මමපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මං කරන්නේ මොනවද, මම ඇඳගෙන ඉන්නේ මොනවද, මගේ ඇඟේ ඇඳුම් තියෙනවද, මම පිළිවෙලකට ඉන්නවද, මේ කවුද, මගේ ඉස්සරහා ඉන්නේ කවුද, අර ඒ වගේ තේරෙන්නේ නැති මානසික මට්ටමකට එන්න පුළුවන්. අන්න එහෙම මිනිස්සේ ඒ වගේ අවස්ථාවක ඉද්දී කිසිම දෙයක් Taman කරන ලද ක්‍රියාව හරිද වැරදිද මුකුත් තේරෙන්නේ නැති මානසික මට්ටමක ඉද්දී එම පුද්ගලයා විසින් කරන ලද දේ අපරාධයක් කියලා ගන්නෙ නැහැ. අපරාධයක් කියලා ගන්නෙ නැහැ. ඒ සමහර ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද, යම් කිසි අපරාධයක් කරලා එතකොට ඒගොල්ලෝ හොයා ගන්නවා අර නිවුස් වලට එහෙම කියන්නේ මෙම පුද්ගලයා විසින් මාස කිහිපයක සිට නැත්නම් කුඩා කාලෙ සිට අවුරුදු ගණනක සිට ડિප්‍රෙෂන් වලට, මානසික පීඩනයට මේ බෙහෙත් ගන්නවා. ડિප්‍රෙෂන් තිබිලා තියෙනවා, ડિප්‍රෙෂන් වලට බෙහෙත් අරගෙන තියෙනවා. ඒ කියන්නේ යාට මොකක් හරි මෙන්ටල් එරර්නස් කන්ඩිෂන් එකක් තියෙනවා කියලා කියන්නේ. අන්න එතකොට ප්‍රශ්නයක් එනවා. උතන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? මෙතනදී ප්‍රශ්නයක් තියෙන්නේ එම පුද්ගලයාට දැන් මිනිස්සෙක්ට එම මානසික මට්ටමට එන්න පුළුවන් ඕනම කෙනෙක්ට. Taman කරන්නේ මොකද්ද, හරි දෙයද වැරදි දෙයද, ඒවා තේරෙන්නේ නැති මානසික මට්ටමකට එන්න පුළුවන්. මයින්ඩ් එක අන්සවුන්ඩ් වෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ අපරාධමය ක්‍රියාව කරන වෙලාවේ යාට සිහිය තිබ්බද නැද්ද? දැන් මිනිස්සෙක් ડિප්‍රෙෂන් වලට හරි මොකක් හරි යාගේ යම්කිසි මානසික ව්‍යාකූල බවකට බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. කවුන්සලින් යනවා වෙන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක්ගෙන් අපොයින්ට්මන්ට් දදා බෙහෙත් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි එයා ඒ අපරාධය කරන ක්‍රියාව කරන වෙලාවේ යාට සිහිය තිබ්බොත් එතකොට එයාට බේරිල්ලක් නැහැ. මෙතන තියෙන ගැටලුව තමයි එම අපරාධය සිදු කරන ක්‍රියාවේ යාට ඒ කියන මානසික ව්‍යාකූල භාවය තිබ්බද? අනිත් දේ තමයි එයාට ඒ වෙලාවේ තියෙන මානසික ව්‍යාකූල බව තමයි අදාළ කරන්නේ නැතුව
නඩු විභාගයේදී යාට එහෙම මානසික ව්‍යාකූලයක් තියෙනවද කියන එක නෙමෙයි. මිනිස්සේ කියන්න පුළුවන් මේ දැන් ඇත්තට මේ වගේ වැඩ වෙන්න පුළුවන්. දැන් උණු හොඳට සිහිය තියෙද්දි අපරාධ කරලා අර නඩු විභාගයේදී යාට අර වගේ මානසික ව්‍යාකූලයකට පත් වෙලා තියෙන්න පුළුවන්. එතනදී ඒකට එක්ස්කියුස් එකක් නැහැ. නඩු විභාගයේදී යාට ඉන්සේන් නැත්තම් එයා අන්සවුන්ඩ්නස් ඔෆ් මයින්ඩ් ඉන්නේ කියලා එතන බේරිල්ලක් නැහැ. ඒ ක්‍රියාව කරද්දී යා දන්නේ නැහැ, දැනගෙන හිටියේ නැහැ මම මේ මොකද්ද කරන්නේ, මොකද්ද මේක ප්‍රතිවිපාක. එයා එම අවස්ථාවේදී හිටපු අඩු මානසික තත්ත්වය තමයි අපි මෙතනදී සාමාන්‍ය ව්‍යාතිරේක යටතේ යාට ලිහිලක් දෙන්නේ. යාව මේ නීතියෙන් මේ අපරාධ නීතියෙන් ලංකාවේ දන්න නීති සංග්‍රහයේ එයාට එතනදී පොඩි ලිහිලක් දෙන්නේ ඒ අනුව. හරි මෙයා අපරාධයක් කරලා නැහැ. මෙයා මෙච්චර කාලෙ ඉඳලා මේකට බෙහෙත් අරන් තියනවා. මෙයා මේ කරන අවස්ථාවේදීත් මෙයාට මේක තිබිලා තියෙනවා නම් විතරයි. ඒ ලෙඩේ තිබිලා තියෙනවා නම් විතරයි. කේස් ලොස් නම් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න වෙනව මේවා. ඊළඟට අපි පොඩ්ඩක් බලමු ප්‍රයිවට් ඩිෆෙන්ස් එක එන්නේ ආත්ම ආරක්ෂාව කියන එක 89 වෙනි වගන්තිය ඉඳලා 99 වෙනි වගන්තිය වෙනකම්ම තියෙනවා. ඒක අර සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක එන්නේ affirmative defenses නෙමෙයි negating defenses වලට. සාධාරණීකරණය කරන්න පුළුවන් ක්‍රියාවක්. මොකද්ද මේ private defense කියන්නේ? ආත්ම ආරක්ෂාව. එතකොට the right of private defense කියන්නේ ආත්ම ආරක්ෂාව පිළිබඳ තියෙන අයිතිය. පුද්ගලයෙක්ට තමන්ව ආත්ම ආරක්ෂාව, තමන්ව ආරක්ෂා කරගන්න තියෙන අයිතිය සල්ලෝ මෙහෙම හිතන්න. එතකොට මේ අපි universally accepted principle එකක් තමයි ඕනම පුද්ගලයෙක්ට ඕනම අවස්ථාවක තමන්ව ඊළඟට තමන්ගේ දේපල මට මාව ආරක්ෂා කරගන්න අයිතිය තියෙනවා. අනතුරකින් මගේ දේපල ආරක්ෂා කරගන්න අයිතිය තියෙනවා. සහ to prevent an attack on another person. තවත් පුද්ගලයෙක්ට වෙන්නේ අද අනතුරක් වළක්වා ගන්න. නීතියේ සඳහන් වෙනවා මොකද කියන්නේ? පුද්ගලයෙක්ට ආත්ම ආරක්ෂාවේ අයිතිය තිබෙනවා. පළවෙනියට තමාව, දෙවෙනියට තමාගේ දේපල his property, තුන්වෙනියට වෙනත් පුද්ගලයෙක්ට සිදු වෙන්නට යන අනතුරක් හෝ attack එකක් යම්කිසි අනතුරක් වළක්වා ගන්න ඔන්න ආත්ම ආරක්ෂාව කියන එක එනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ ආත්ම ආරක්ෂාව කියන්නේ තමන් ගැන මේ කියන්නේ. හැබැයි නීතියේ දැන් ඔයා හිතන්න මම මෙහෙම පාරේ යද්දී මම දකිනවා අන්න මිනිස්සේ පීයක් අරගෙන පන්නගෙන යනවා තව මිනිස්සෙක් පස්සෙන්. මම කොහොම හරි අර මිනිස්සයව බේරගෙන යාව මම හිතන්න මට ෂොප් එකක් තියෙනවා. මම අර මිනිස්සයව මගේ කඩේ ඇතුළට දාගෙන කොහොම හරි යාව පරිස්සම් කරනවා. අරයට පිහියෙන් කපන්න කොටන්න මුකුත් දෙන්නේ නැහැ මේ මිනිස්සයව. එතකොට ඒක මම ආත්ම ආරක්ෂාවට කරපු දෙයක්. ඒ කියන්නේ මගේ ආත්ම ආරක්ෂාවට නෙමෙයි. අර තුන්වෙනි කරුණ. මට පුළුවන් නන්නා දුනන මිනිස්සෙක් වුණත් ආරක්ෂා කරන්න මේ කියන ආත්ම ආරක්ෂාවේ අයිතිය යටතේ. මට පුළුවන් ඒ කියන්නේ මේ ආත්ම ආරක්ෂාව කියන එක ඒ වෙනත් පුද්ගලයන් කිව්වම මගේ පවුලේ අය යාළුවෝ විතරක් නෑ, දයෝ විතරක් නෙමෙයි, අසල්වාසීන් විතරක් නෙමෙයි. මම දන්න හඳුනන අය මට ළඟම අය විතරක් නෙමෙයි. නන්නා දුනන මිනිස්සෙක් වුණත් ආත්ම ආරක්ෂාව යටතේ ආරක්ෂා කරන්න ඔයාට අයිතිය තියෙනවා. ඒ කියන්නේ ඔයාට එතන මේ නීතියෙන් ඔයා ආත්ම ආරක්ෂාවට දෙයක් කරොත් එතනදී අපරාධයක් සිදු වුණොත් එතනදී ඔයාට ලිහිලක් තියෙනවා නීතියේදී. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්ම ආරක්ෂාවට උනත් එහෙම දෙයක් කරාම. එතන ඇත්තටම වෙන්නේ ඒ තුන්වෙනි එක තමන්ගේ ආත්ම ආරක්ෂාව නෙමෙයි වෙනත් පුද්ගලයෙක්ගේ ආත්ම ආරක්ෂාවට ඔයා විසින් කරන දෙයක්. එහෙම. Section 89 එක බලන්න. Nothing is an offence which is done in the exercise of the right of private defense. ආත්ම ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් කරන ලද ඕනෑම දෙයක් වරදක් නොවේ. මේක එතකොට ඔන්න මම වාක්‍ය කිහිපයකින්ම කියලා ඉවර කළා. ඔයාලා කේස් ලෝස් බලන්න. කේස් ලෝස් නම් තියෙනවා. ඇත්තට මෙයා මික්සි ප්‍රමාණයක් එතන. තමන් විතරක් නෙමෙයි. තමන්, ඒ කියන්නේ තමන්ගේ ශරීරය, මම කියන පුද්ගලයාව, මගේ දේපල සහ වෙනත් ඕනෑම පුද්ගලයෙක්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමන්ට ආත්ම ආරක්ෂාවේ අයිතිය යටතේ පෙනී සිටින්න පුළුවන්. ඕවා තමයි අපිට මේ මේන්ලි කතා කරලා තියෙන්නේ ගිය අවුරුදු ජෙන්ඩර් ඩිෆෙන්සස් වලින්. තව තියෙනවනේ එක එක කරුණු, ඉන්ටොක්සිකේෂන් ඔය වගේ දේවල්. ඒවත් පොඩ්ඩක් බලා ගන්න. necessity, judicial act,
ඇත්තට මම හිතනවා ඔයාලට මේකෙන් යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඇත්තට මට මේ වීඩියෝස් කරන්න වෙලාවක් නැහැ මේ ටිකේ. මමත් යුනිවර්සිටි යනවා, මමත් ලෝ කොලෙජ් යනවා, වෙන වෙන අමතර වැඩක් කරනවා. මේ හැබැයි මට කොහොම හරි 20 වෙනිදාට කලින් මේක මේ මම දන්නවා ක්‍රිමිනල් ලෝ වල තේරුම් ගන්න අමාරුනොත් බැහැම තමයි ඒක අර ගොඩක් අය ඒක අතහැරලා දානවා. ඉතින් ඇත්තටම මට උදව්වක් විදිහට මේක කරන්න ඕනේ නිසායි මම මේ කොහොම හරි වෙලාව හොයාගෙන කරන්නේ. මම උත්සාහ කරන්නම් උපරිම තව මොකක් හරි ටොපික් එකක් දෙකක් කවර් කරන්න. හැබැයි මට ප්‍රොමිස් වෙන්න බෑ. මේ ඔයාලට මම පුළුවන් තරම් මට පුළුවන් උපරිම මම කරා. කමියුනිටි එකකත් කලින් දැන් ගොඩාක් කල් ඉඳලා මේ වොයිස් නෝට්ස් දදා තව මම නෝට් එකක් ෂෙයා කරා. අපේ බැච් එකයි තව පහළ බැච් එකේ අයටත් මම ගොඩක් යවුවා. මම පාවිච්චි කරපු ඒවාම තමයි. කියන්නේ ඔයාලට වෙනම හදලා මගේ ඒවා අඩුවෙන් කියන්නේ මම ගුරු මුෂ්ටිය තියාගෙන ඔයාලට අඩුවෙන් දාලා එහෙම නෙමෙයි මම පාවිච්චි කරපු නෝට් එකම තමයි යවුවේ. ඉතින් මං හිතනවා ඔයාලට සමහර විට මේක අන්තිම වීඩියෝ එක වෙන්නත් පුළුවන්. මට ටයිම් තිබ්බොත් තව එකක් කරන්න මම උත්සාහ කරන්නම් බලමු. එහෙම ඔයාලට අර අනිවාර්යයෙන්ම මොකක් හරි තියෙනවා නම් සුට්ටක් නංගි මේක පොඩ්ඩක් කරොත් හොඳයි වගේ තියෙනවා නම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් හරි නැත්නම් මැසේජ් එකක් හරි මොකක් හරි දාන්න. මේක අපිට පොදුවේ ටිකක් තේරෙන්නේ නැහැ වගේ එකක් තියෙනවා නම් දාන්න. මම කොහොම හරි වෙලාවක් හොයාගෙන ඒක කරලා දාන්නම් මේ 20 වෙනිදාට කලින්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් එක්සෑම් එකේ මට වැඩිම ලකුණු තිබ්බේ 76 ක්‍රිමිනල් ලෝ වලට. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා එතකොට මට ඇත්තටම සපෝට් එකක් එහෙම ගන්න කෙනෙක් හිටියෙත් නැහැ. එහෙම ලොකුවට මං විසින්ම සෙල්ෆ් ස්ටඩීස් කරලා තමයි මේ ඔක්කොම හොයාගත්තේ. ඒ කියන්නේ අර අමතරව මම මේ හොයාගත්ත දේවල් මම හොයාගත්ත දේවල්. එහෙම මට හොයාගන්න එහෙම කෙනෙක් හිටියේ නෑ උදව්වක් ගන්න. දැන් ඔයාලට එහෙම නැහැනේ. මම දැන් ගොඩක් ඔයාලට දේවල් මේ අර මේ ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ මේ මූලාශ්‍ර ටික ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ. ඔයාලට ඒකට නෝට් එක හදාගෙන පාඩම් කරන්න තියෙන්නේ ගොඩක්. හැබැයි කේස් ලෝස් ටික හොයාගන්නේ වාගේ වගකීම. කේස් ලෝස් ටික මොකද දැන් අප්ඩේටඩ් ඒවා තිබ්බොත් එහෙනම් මං ඉගෙන ගත්ත ඒවා දුන්නොත් ප්‍රශ්නෙකුත් වෙනවා. ඒ හින්දා වා කේස් ලෝස් ටික හොයාගන්නේ. ඒක මට දෙන්න විදිහක් නෑ. මට එච්චර වගකීමක් ගන්න බෑ මෙතනදී. එතකොට මම ප්‍රාර්ථනා කරනවා මම ගත්ත ලකුණු වලටත් වඩා වැඩියෙන් ලකුණු අරගෙන ඔයගොල්ලෝ හැමෝම බැජ් එකක් විදිහට ඉන්ටර්නල් වේවා එක්ස්ටර්නල් වේවා හැමෝටම මේ ක්‍රිමිනල් ලෝ සබ්ජෙක්ට් එක හොඳටම පාස් වෙන්න ලැබෙන්න